හායි මම මරියම් අද මම ඉන්නේ ශවිඤ්ඥා එක්ක. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ටෙක් ඉකෝසිස්ටම් එක ගැනයි. ශ්‍රී ලංකාවේ ටෙක් එකෝ සිිස්ටම් එක අද ඔබ කොහොමද දකින්නේ. මම හිතන විදියට අද ශ්‍රී ලංකාවේ ටෙක් ඉකෝසිස්ටම් එක හරිම ඉන්ට්‍රස්ටිං තැනක පොසිෂන් වෙලා තියෙන්නේ. ලංකාවේ මාර්කට් එක ගොඩාක් ලොකු වුණ නැති වුණාට අපේ යං ටැලන්ට් පූල් එක ඉතාමත්ම දක්ෂයි. ඒ කියන්නේ cloud solution, cyber security, fintech කියන stages වල ගොඩක් දක්ෂයි and ගොඩක් හොඳට ඉගෙනගෙන adaptable කට්ටියක් තමයි ඉන්නේ. ඒක නිසා මාකට් එක ලොකු වුණ නැති වුණාට ගොඩක් global international stage එකට ගෙන යන්න පුළුවන් තත්ත්වයක තමයි දැන් ඉන්නේ. ටැලන්ට් ඉනොවේෂන් සහ ගලෝබල් පොටෙන්ශල් පැත්තෙන් අපිට තියෙන ශක්ති මොනවද. ඒක හොඳ ප්‍රශ්නයක්. මම හිතන විදිහට මම කිව්වා වගේ ලංකාවේ ටැලන්ට් පූල් එක ගොඩක් දක්ෂයි මේ යන තරමට. ඒ දක්ෂයට අමතරව ගොඩක් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් කට්ටියක් ඉන්නේ. ඊට පස්සේ ගොඩක් ඇඩැප්ටබල් සිටුේෂන්ස් වලට ටක් ගාලා ඇඩැප්ට් වෙන්න පුළුවන් වර්ක් ෆෝස් එකක් තියෙන්නේ. අනිත් එක අපේ ලංකාවේ මිනිස්සු හරිම ෆ්‍රෙන්ඩ්ලි, හරිම ඊසි ගෝයින් මිනිස්සු එක්ක එකතු කතා වෙලා ග්ලෝබල් ක්ලයන්ට්ස් එක ගොඩක් ලේසියෙන් වැඩ කරන්න පුළුවන් තත්ත්වයක තමයි මම හිතන්නේ ඉන්නේ. එතන ඒක තමයි අපේ ලොකුම ශක්තිය. ශ්‍රී ලංකන් ටෙක් කම්පනීස් වලට ජැපෑන් සහ ඒපැක් වගේ ඉන්ටර්නේශනල් මාකට්ස් වලට යන්න මොන වගේ සපෝට් එකක් වැඩියෙන් අවශ්‍යයි කියලා ඔබ හිතනවාද. අලුත් මාකට්ස් වලට බ්‍රේක් වෙනකොට ජපාන් සහ ඒපැක් විශේෂයෙන්ම බැලුවම ඒ මාකට් එක ගැන ගොඩක් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ඕනේ. ඒකේ මාකට් එක ඔපරේට් වෙන විදියයි, ඒකේ කල්චර් එක මොකද්ද, ඒක ගොඩක් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකයි රිසර්ච් එකයි පොඩ්ඩක් කරන්න ඕනේ මාකට්ස් වලට. සෝ ශක්තිය විතරක් තියෙනකොට ඒක පොඩ්ඩක් මදි එතන. දක්ෂතාවය ප්‍රොඩක්ට් වල ශක්තියයි. ඒක අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක නැති වුණොත් තමයි එතකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. සෝ මං හිතන්නේ ලංකාවේ මාකට් වලට තියෙන දෙන්න ඕනේ සපෝට් එක තමයි ඒ මාකට්ස් වලට යනකොට ලෝකලයිස් මෙසේජින් එකයි පොඩ්ඩක් ඒක අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකයි ඒ මාකට් වල එස්ටැබ්ලිෂ් වෙන තියෙන කම්පනීස් වල ඒ පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා ඒ වගේ රිලේෂන්ෂිප් එකක් බිල්ඩ් කරාම තමයි ඒ වගේ සපෝට් එකක් දුන්නාම ලංකාව ගොඩාක් මේ ලංකාවේ ඉකෝසිස්ටම් එක ගොඩාක් දුර තැන් වලට යන්න පුළුවන්. ඇකියමන් ඉන්ටලිජන්ස් වගේ කම්පනීස් වලට ඩිමාන් ජෙනරේෂන් මාර්කට් ඇක්සස් සහ ටාගට් අවට්‍රීච් හරහා ශ්‍රී ලංකන් ටෙක් බිස්නසස් සපෝට් කරන්න තියෙන ලොකුම ඔපචුනිටි එක කොහෙද. මම හිතන විදිහට acumen intelligence වගේ companies වල දැන් අපි මෙතන කරන්නේ B2B database marketing and lead generation ඒ වගේ demand generation companies අත අපි මේ ශ්‍රී ලංකන් tech businesses සහ global buyers අතර bridge එකක් තමයි හදන්නේ support කරන්නේ. ඒ වගේ බලනකොට මේ වගේ businesses වල හොඳ තාක්ෂණය තිබුණාට හොඳ services තිබුණාට හැමෝටම මේ නිවැරදි customer නිවැරදි audience එක market එක හරියට access වෙන්න ගොඩක් අමාරු වෙනවා. ඒව තමයි මේ වගේ practical bridge එකක් acumen එකකින් support කරනකොට අපේ localized messaging වලින් campaigns තුලින් native language capabilities තුලින් ඒක ගොඩක් support එකක් දීලා ඒ practical bridge එක හදලා ඒ connectivity එක එතන දෙනවා. ඔබේ business එක global market රැගෙන යාමට අවශ්‍ය නම් අද අප හා සම්බන්ධ වෙන්න. See you next time!